හරි. එතකොට මේක බැලුවම ඔයාලට පෙනෙයි a+2 a+3 a-1 a+1 a+2 +5 කියලා අපිට හදාගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට බැලුවහම පෙනෙයි මැද එක්කෙනා වෙන්නේ මෙන්න මෙයා. a+1 කියන එක්කෙනා තමයි අපේ මෙතන මිඩල් නම්බර් එක වෙන්නේ. හරිනේ ක්ලියර්නේ කට්ටියට? හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි යන් ඊළඟ එකට. ඊළඟට හරි. දෙවෙනි එක හදාගත්තද කොහොමද පුතේ? දෙවෙනි එක හදාගත්තද කොහොමද තත්ත්වේ? දෙවෙනි ආන්සර් එක කට්ටිය කොහොමද ගත්තේ? A ට B ට C ට A ට B ට C ට කොහොමද ආවේ? කීයද ආවේ? හරි. කට්ටිය සද්ද නැහැ. හදයි යා. මේකේ තියෙනවා මට දීලා තියෙනවා ABC කියලා ඉලක්කම් ධන නිකිල සංඛ්‍යා තුනක් දීලා තියෙනවා. ධන නිකිල කියන්නේ පුතේ ධන පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා තමයි ධන නිකිල කියලා කියන්නේ. ධන වෙන්න ඕනේ. හරි. ඊළඟට කියනවා AB අතර අසමානතාවයක් දීලා තියෙනවා. A තමයි ලොකුම B C කියලා අපිට දීලා තියෙනවා. හරි. පහත සඳහන් සියලු ධන නිකිල විසඳුම් සොයන්න පහත සඳහන් සියලු ධන නිකිල හොයන්න කියලා කියනවා. මේ මෙන්න මේ අපිට දීලා තියෙන මේකට අනුව. හරිද පුතේ? එතකොට මම මෙහෙම කරන්න. ABC ගුණිතය 440ක්ලු. මම මෙයාව ප්‍රථමක සංඛ්‍යා වලින් ප්‍රයිම් නම්බර්ස් වලින් බෙදාගෙන යනවා. පළවෙනි ප්‍රයිම් නම්බර් එක 2. මෙතන 220යි. ඊළඟ ප්‍රයිම් නම්බර් එක බෙදන් ගියොත් මට එනවා 111 110ක්. ඊළඟ ප්‍රයිම් නම්බර් එක අපි බලමු දැන් දෙකෙන් ආයෙ බෙදෙනවා නේ. දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදන් ගියොත් කීයද එන්නේ? 2 5යි 55යි. ආයෙ පහෙන් බෙදෙනවා නේ. 11යි 11 ඒවා 1යි. හරිනේ. කොහොම බෙදන් ගියා. මට එහෙනම් 440 කියන නම්බර් එක මට ලියන්න පුළුවන් දෙකේ ගණයේ දෙවරක් 2යි ආයේ 2යි. දෙකේ ගණය වැඩි කිරීම 5 වැඩි කිරීම 11 කියලා. හරිද? හරි. එහෙනම් අපි දැන් බලමු. ඉලක්කම් තුන ගුණිතයක් නේ කියන්නේ. හරිද? හැබැයි A ධන B ධන C 11 මේ 24 වෙන්නත් ඕනේ. අපි ජස්ට් මෙහෙම ගමු. අපි නිකන් මෙහෙම ගමුකෝ. දෙකේ ඝනය කියන්නේ පුතේ 8යි 5 5 එකේ බලය 5යි 11 එකේ බලය කියන්නේ 11යි. අපි මේ කට්ටිය එකතු කරන් ගියොත් එහෙම කීයද වැටෙන්නේ? 8යි 11යි 19යි 19යි 5යි 24ක් වෙනවා. එහෙනම් පුතේ මගේ ඉලක්කම් තුන නම් මම හොයාගත්ත දැන් 8 5 11 කියලා. හරිද? 8 5 11 කියලා මම හොයාගත්තා. 8 5 11 වුණාට දැන් මම A ට මොකද්ද B ට මොකද්ද කියලා හොයාගන්නත් ඕනේ. ලොකුම ඉලක්කම A කියලා දීලා තියෙන මොකද අසමානතාවයේ පුතේ මේ A විශාලයි ඊට පස්සේ B ඊට පස්සේ කුඩාම එකක් C. එහෙනම් ලොකුම එක්කෙනා 11 ඊට පස්සේ පොඩි එක 8 ඊළඟ පොඩි එක 5. හරිද? උත්තරේ ගත්ත කට්ටිය කොහොමද මට පොඩ්ඩක් දෙන්න වන්න chat box එකට හරි. කට්ටිය හරි. ආ, මෙතන පේප් එක හම්බෙච්ච නැති කට්ටිය මං හිතන්නේ ඉන්නවා. මේක පේප් එක දාති මේ 2018 පේප් එක.
මේ 2018 පාස් පේපර් එක මම මේ කතා කරන්නේ නැෂනල් ලෙවල් එකට අදාළව. එතකොට මේ පේපර් එක හම්බෙච්ච නැති කට්ටිය මට චුට්ටක් කියන්න. හරි කමක් නැහැ. අපි යන් ඊළඟට තුන්වෙනි එකට ආන්සර් කොහොමද ආවේ? තුන්වෙනි එකට ආන්සර් කොහොමද ආවේ? P-ට Q-ට R-ට බාන චැට් බොක්ස් එකට පොඩ්ඩක් දාන්න බාන කට්ටිය ආන්සර් එක. කොහොමද? හරි කමක් නැහැ යා. මේකේ පුතේ අපිට දීලා තියෙනවා following diagram shows a factor 3. අපිට සාධක ගසක් තමයි සටහනක් කියලා දීලා තියෙන්නේ. මේකේ කියනවා PQRS අපිට හොයන්නයි කියලා කියනවා. සාධක කියන්නේ පුතේ හිතන්න නිකන් අපි හිතමු 6. 6 මට ලියන්න පුළුවන් 3 වරක් 2 කියලා. එතකොට 6 සාධක තමයි මේ මොකක් හරි ජෝඩුවක් ගුණ කරපුවා ජෝඩුවක් හරි කීයක් හරි. හිතන්න හිතමු 3 වැඩි 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කිය 30යි නේ. එතකොට මේ 30 සාධක අපිට 3ක් තියෙනවා. මේ ගානේ හැටියට අපිට තියෙන සාධක ජෝඩුවයි. අපි සාධක ජෝඩුව තමයි යන්න ඕනේ. හරි. එතකොට හරි සාධක ජෝඩුව ටිකක් ළඟින් ඉන්න බලමු උත්තර ටික පුතේ. හරි. සාධක ජෝඩුවක් තමයි තියෙන්න ඕනේ. හරි. එහෙන් බැලුවොත් පුතේ කියන්නේ ගුණිතයක් හදාගන්න ඕනේ. හරි. මෙතන ඇත්තටම බලලා තියෙන පුතේ ಗುಣ කිරීමයි බෙදීමයි කියන එක තමයි බලලා තියෙන්නේ අපේ මේ ගානේදී. හරි. අණු එක හැදෙන්න මොකක් හරි ඉලක්කම් දෙකක් ගුණ කරපුවාම තමයි අණු එක හැදෙන්න ඕනේ. එහෙනම් අණු එක හැදෙන්නේ කොහොමද? අණු එක හැදෙන්නේ කොහොමද? අපිට දීපු ඉලක්කම් සෙට් එකත් එක්ක. හරි. S කියන්නේ එහෙනම් කීයද? අණු එක වැඩි කිරි. අණු එක බෙදීම 7යි. බලමු. 7 ඒවා 9ට 1යි 2ක් ඉතිරි 3යි. එහෙනම් පුතේ S ට එන්නේ 13යි. හරිද? S ට 13යි. හරි. S ට 13 හරි. එතෙන්දී යමු S ට 13යි. හරිද? S ට 13යි. තප හරි පුතේ. එතකොට මේකේ අපි 13 හොයාගත්තා. හරි. ඊළඟට දැන් S හරි. ඊළඟට 10 කීයද අපි 20 sorry R අකුරත් එක්ක හදා ගන්න ඕනේ. දැන් R හැදෙන්නේ අණු එක වැඩි කිරීම 5. මොකද R ගේ සාධකයක් තමයි එකක් අණු 1. එතකොට R හැදෙන්න නම් අණු 1යි 5 ගුණිතයෙන් තමයි R හැදෙන්න ඕනේ. සරල එකක් පුතේ. එතකොට එනවා 5 වරක් 1 5යි 9 වරක් 5 45යි කියලා එනවා. හරි. R ට අපිට එතකොට 455යි කියලා. හරි. එතකොට ඒක හරි. ඊළඟට Q හැදෙන්නේ පුතේ ආපස්සට යන්නේ දැන් අපි Q හැදෙන්නේ R යි 2යි ගුණ කරලා. අපි R හොයාගත්ත 455යි Q එන්නේ ඩබල් වෙලා. එතකොට 5 වරක් 2 10යි 5 වරක් 2 10යි බිඳුන එකක් ඉතුරු 5 වරක් 2 10යි බිඳුන එකක් ඉතිරි 5 වරක් 2 10යි ඉතිරි 1යි 11යි 4 වරක් 2 8යි 1යි 9යි Qට එනවා 911ක් කියලා. Qට 910ක් කියලා එනවා Qට.
හරි. එතකොට P හැදෙන්නේ 3යි Q වැඩි වෙලා. 3 වරක් Q. Q 910යි. 3 වරක් 0යි 3යි 9 වරක් 3 27යි. එතකොට එනවා Pට 2730ක් කියලා. පැහැදිලිද පුතේ? කැන්ඩි වලින් දුව පැහැදිලිද දුවේ? හරි නේද? කට්ටිය හරි. හරි. අපි යන් ඊළඟ එකට. හතරවෙනි ගාන. හතරේ තියෙනවා හතර හැදුව කට්ටිය කොහොමද මට පොඩ්ඩක් කියන්න බාන්න. හතර හැදපු කට්ටිය චුට්ටක් මට දාන්න බාන්න. සනුල්ලය දුවේ වා හැදුවද කොහමද? හතර නැද්ද කට්ටිය කමක් නැහැ. අපි යන්. මේ කියනවා a wire of length 2018 meters is to be folded in the form of square. මේක සමතුලිතයක් විදිහට හදන්නයි තියෙන්නේ. හරිද? මේ කියන ඊට පස්සේ චතුරස්‍රයේ පැත්තක දිග කියනවා අපිට. පැත්තක දිගට එන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ නිඛිල සංඛ්‍යාවක් එන්න ඕනේ ඉන්ටිජර් එකක්. හරිද? ඉන්ටිජර් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දශම සංඛ්‍යාවක් තු නැහැ පුතේ. හරි. එතකොට යුතුයි. ඊට පස්සේ මීටර වලින් තමයි අපි මේක මයින්නත් යන්නේ. සමතුලිතයේ වර්ගඵලය තමයි මගෙන් අහන්නේ. හරි. එතකොට සමතුලිතයක අපි දන්නවා මගේ පෙරිමීටර් එක වෙනවා. පෙරිමීටර් එක වෙනවා. පෙරිමීටර් ඔෆ් ස්ක්වයර් වෙනවා. කීයද? 2018ක්. හරිද? 2018ක් වෙනවා පෙරිමීටර් එක. එතකොට මේ පෙරිමීටර් එක 2018ක් වෙනවා. ඊට පස්සේ මම හිතනවා සමතුලිතයේ පැති හතරක් තියෙනවානේ සමාන පැති හතරක්. එතකොට මම සයිඩ් ලෙන්ත් එක කියන්නේ වන් සයිඩ් එකක ලෙන්ත් එක ගන්න කරන්නේ 2018 මම බෙදනවා 4ෙන්. ඔක බෙදුවම මාට එයි 4 වරක් කීයද? 20ට 4 වරක් 5යි. එකට 0යි 18ට 4 වරක් 4 16යි දෙකක් ඉතිරි. එතකොට 20ට ආපහු 4 වරක් 5යි. හරි. එතකොට මේක තමයි ලෙන්ත් එක. හැබැයි පුතේ මේක අපි දැන් අපිට ඕනේ නිකිල සංඛ්‍යාවක් ඉන්ටිජර් එකක්නේ පූර්ණ සංඛ්‍යාවක්නේ. එතකොට මම මේක වටේ යන්නේ ආපස්සට. මොකද ඉස්සරහට වටේ යන්න බෑ. ඉස්සරහට වටේ ගියොත් එහෙම මගේ මේ දැන් ඉස්සරහට ඒක කියන්නකෝ. එතකොට 800 මේ 505ක් වෙනවා. 505 දෙකෙන් 4ෙන් වැඩි කරාම කීයද? 2020ක් වෙනවා මීටර. හරිද? හැබැයි මට තියෙන 2018යි. හරිද? ඒ නිසා මට ඉස්සරහට වට යන්න බෑ. මට පස්සටයි වට යන්න වෙන්නේ. හරිද? මේකේ හැටියට. අපි සාමාන්‍ය දශම සංඛ්‍යාවක් මේ විදිහට ගොව ඉස්සරහට වට යන්නේ. දැන් මේකේ හැටියට අපිට ඉස්සරහට වටය ගන්න බෑ. වැටෙව්වොත් අපිට ලෙන්ත් එක දීපු ලෙන්ත් එකට වඩා වැඩි වෙනවා. හරි. දැන් මගේ සයිඩ් එකට එන්නේ මීටර වලින් 504ක් කියලා. හරි. ඊට පස්සේ මගෙන් අහන්නේ ඒරියා එක. ඒරියා එක කියන්නේ 504 වැඩි කිරීම 504 වැඩි කරන්න වෙනවා දැන් 504 504ෙන් වැඩි කරොත් කීයද 4 වරක් 4 16 4 වරක් බිඳුව එතන 1යි 4 වරක් 5 20යි බිඳුවයි ආපහු 5න් වැඩි කරන් ගියා 4 වරක් 5 20යි දෙකක් ඉතිරි 5 වරක් බිඳුව බිඳුවට 2යි 5 වරක් 5 25ක් එනවා එකතු කරොත් 16යි බිඳුවයි 4යි 25යි 2යි 25000 25000 නෙමෙයි
මේක ලොකු ඉලක්කමක් එන්නේ. 2,54,16ක් කියන වර්ග මීටර්. හරිද පුතේ? උත්තරේ ගත්තද? මේ වගේ ලොකු ඉලක්කම් වැඩි ගන්න දන්නවද? ඉලක්කම් 3ක් එහෙම තිබ්බහම ඉලක්කම් 2ක් තිබ්බහම වැඩි ගන්න දන්නවද? අපිට මේ වගේ සුළු කිරීම අවශ්‍ය වෙන ඔලිම්පියාඩ් වලදී ඒ කියන්නේ 6 පන්තියට වඩා වැඩි දැනුමක් මෙතනදී අපිට අවශ්‍ය වෙනවා මේ වැඩේ ගොඩ දාගන්න. සාමාන්‍ය ඉස්කෝලේ සිලබස් එකට වඩා. එතකොට ඉස්කෝලේ උගන්වනවට වඩා දෙයක් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරිනේ. 6 පන්තියේ වුණත් 7 වගේ දැනුම තියෙන්න ඕනේ අපිට මේ වැඩේදී. නැත්නම් පොඩ්ඩක් අමාරුයි. හරි. උත්තරේ ගත්ත කට්ටිය කොහොමද? දුක දුව කැන්ඩි වල දුව කොහොමද උත්තරේ ගත්තද? හරි. තේරුන්නේ නැද්ද? ඒක තමයි කියන්න ඕනේ. කොහොමද තේරුන්නේ නැත්තේ? කවුද කතා කරේ දුව? තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියන නැත්නම් මම යනවා. කවුද මේ කියන්නේ? කවුද මේ මොකද්ද? ඇහුන්නේ දුවේ? 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ තේරුන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. එහෙමද? ඔව්. මොකද දුවේ? 4 වෙනි ප්‍රශ්නේ තේරුණා. 4 සම්පූර්ණයෙන් තේරුන්නේ නැහැ. ඔව්. හරි 4 පුතේ මෙහෙමයි කියන්නේ. අපිට තියෙන වයර් එකක්. ඒ වයර් එකේ ටෝටල් දිග අපිට දීලා තියෙනවා 2018යි මීටර් කියලා. හරිද? මේ මීටර් මේ 2018ක් දිග වයර් එක මට කියනවා නමලා සමචතුරස්‍රයක් හදන්නයි කියලා. සමචතුරස්‍රයක් හදන්නයි කියලා කියන වයර් එක නමලා. එතකොට වයර් එක නැමුවාම දිග වයර් එක නැමුවාම පුතේ සමචතුරස්‍රයට පැති 4ක් තියෙනවා සමානව. ඒ කියන්නේ වයර් එක හරියටම කොටස් 4කට බෙදා ගන්නයි ඕනේ. හරිද? කොටස් 4කට බෙදන්නයි ඕනේ. කියන්නේ වයර් එක මෙහෙම දිගට තියෙනවා පුතේ. වයර් එක දිගට තියෙනවා. මේ වයර් එකක් තියෙනවා. මේ වයර් එක නමලා මට සමතුලිතයක් හදන්නයි ඕනේ මේ විදිහට. එතකොට මේක මෙහෙට නැමුවාම සමතුලිතයක් හැදෙනවා. එතකොට පැත්තක දිග 4කට බෙදාගත්ත නම් සමාන 4කට බෙදාගත්ත නම් මට මේක මේ 4 බෙදාගත්ත නම් මේක මේ චුට්ටක් ඉන්න. එතකොට මට කියන්නේ සමාන කොටස් 4කට බෙදන්නයි කියලා මේ විදිහට. එතකොට මම සම්පූර්ණයෙන් දිග කොටස් 4කට බෙදා ගන්න තමයි මම මේ විදිහට 2018 4ෙන් බෙදුවේ. 2018 4ෙන් බෙදුවාම මට එන්නේ 504.5 මීටර කියලා. හරිද? එතකොට 504.5 ගානේ පැත්තක දිග තමයි හරියටම බෙදුවොත් එන්නේ. 504.5 ගානේ තමයි හරියට බෙදුවොත් එන්නේ. හැබැයි මට මේ ගානේ මේ ගාන හදපු මිනිස්සයා මට කියනවා මොකද්ද? පැත්තක දිග පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනේ. නිකිල සංඛ්‍යාවක් ඉන්ටිජර් එකක් වෙන්න ඕනේ කියලා අපිට කියනවා. එතකොට මේකේ ඔයගොල්ලෝ බලන්නේ ඉන්ටිජර් කියන්නේ මොකද්ද? නිකිල සංඛ්‍යා කියන්නේ මොකද්ද කියන එකයි මේගොල්ලෝ මේ ගානදී මේගොල්ලෝගෙන් බලන්නේ ඔයගොල්ලන්ට නිකිල කියන දෙයක් දන්නවා. නිකිල කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා බලනවා. ඊළඟට සංඛ්‍යා වටේන හැටි අහනවා. සංඛ්‍යා වට යන්න ඕනේ. හැබැයි කියන රික්වයර්මන්ට් එක සම්පූර්ණ වෙන්නත් ඕනේ. ඊළඟට සංඛ්‍යා බෙදීම එක පොඩි දේවල් අපිට බෙදීම තුන පොඩි දේවල්නේ. ඒත් මේක නිකිල කියන තියරි එකයි ඊට පස්සේ සංඛ්‍යා වැටීම කියන එක තමයි අපෙන් මේකෙදි ඒගොල්ලෝ ටෙස්ට් කරන්නේ. එතකොට මේක බැලුවහම පෙනෙයි ඔයාලට 504යි. 504 සාමාන්‍යයෙන් අපි වැටෙව්ව 504.5 අපි සාමාන්‍යයෙන් වැටෙව්වොත් පුතේ එන්නේ 505යි මීටර කියලා.
අපි සාමාන්‍ය අපි දන්න ගණිතය අපිට උගන්වන ගණිතයේදී 505ට තමයි වට යන්න ඕනේ පොතේ හැටියට. 0.5නේ. 0.4 තිබ්බනම් 504ටයි වට යන්නේ. හරිද? තේරුණේ? තෘණුල්‍ය දුවේ? හරි. 504ටයි වට යන්නේ. හරි. එතකොට sorry 505ට තමයි වට යන්න ඕනේ. හැබැයි මේකෙදි අපිට කියනවා පූර්ණ සංඛ්‍යාවට වට යන්න. එතකොට අපි වට යන්න ඕනේ 505ට. හැබැයි 505ට වැටෙව්වොත් සම්පූර්ණ ආපහු මොකක්ද? අපේ දැන් ටෝටල් දෙක 200 මේ 2018යිනේ දුවේ. ටෝටල් දෙක 2018යි. එතකොට 505ට වැටෙව්වොත් වැටෙව්වට පස්සේ දුවේ ඒ දිග ඒ කියන්නේ වැටෙව්වට පස්සේ මට එන්නේ පැත්තක දිග 505 ගානේ. 505 ගානේ වටේ හතරක් ගියොත් මට 505 ගානේ වටේ හතරක් ගියොත් මට 2020ක් කියලා තමයි එන්නේ අර කම්බියේ දිග. හැබැයි මට දෙයිලා තියෙන කම්බිය 2018ක දිගක් තියෙන කම්බියක්. තේරුණේ නැහැ. තේරුණානේ? තේරුණා. හරි. තේරුණා. හරි. එතකොට 2018ක දිග කම්බියක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. එතකොට ඔයාලට 505ට වැටෙව්වොත් 2018 පයින්නවා. එහෙනම් අපි ආපස්සට වට යන්න වෙන්නේ. ඒක කම්බිය කපන්න වෙන වැඩි වෙන කමක් නැහැ අපිට. අදාළ නැහැ අපිට. මේගොල්ලෝ කියන විදිහෙන් අපි වැඩේ කරන්න ඕනේ. එතකොට 504ට තමයි අපි වටේ ගන්න ඕනේ මේ ගානේදී. 504ට වැටෙව්වට පස්සේ ඒ කියන්නේ පැත්තකදී 504යි මගෙන් අහන ඒරියා එක කියන්නේ චතුරස්‍රයක ඒරියා එක කියන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට පළලයි දිගයි සමාන හින්දා 504 වැඩි කිරීම 504. ඒක වැඩි කරන්න දඳ ඔයගොල්ලෝ 504 වගේ ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් දුන්නාම වැඩි ගන්න දන්නව නේද? හරි. එහෙන් වැඩි කරපුවා මට එනවා මෙන්න මේ වගේ ලොකු ඉලක්කමක් එනවා. හරිනේ? ක්ලියර්ද? හරි. මං හිතනවා තේරුණයි කියලා. හරි. මේ පොඩි මතක් කිරීමක් මේ මීටින් එක තව විනාඩියකට අඩු කාලයකදී මේක එහා වෙනවා. ඊට පස්සේ ඔය ලින්ක් එකෙන්ම ආපහු ලොග් වෙන්න. මේ හරි. තව එකක් මේ පාඩම මොකක් හරි දන්නේ නැති කේස් එකක් තියෙනවා නම් දන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් දැන් කරන් යනකොට තේරුනේ නැත්තම් පුතේ අහන්න මම ඔයාලා තේරුණයි කියලා හිතාගෙන තමයි යන්නේ. එක එක කට්ටිය එක එක මට්ටම් වල ඉන්නේ. එතකොට මේ තම තේරුනේ නැත්තම් කියන තේරුනේ නැහැ කියලා මම එක ආයෙ පැහැදිලි කරනවා. හරි. අපි යන් දැන් ළඟකට අපිට තියෙන්නේ පස්වෙනිය. ආ හැදුවද පුතේ?